ඔයා කෙට්ටු වෙන්න කැමති කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔයාගේ මාංශ පේශි වර්ධනය කරගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. Hippo Life නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අදාට මේ resistance band exercise පහ කරලා weight loss එකක් fat loss එකක් කරගන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් ඔයා දෛනිකව ගත යුතු කැලරි ප්‍රමාණය හොයා ගන්න ඕන. ලෝකයේ සිටින විවිධ පරීක්ෂකයන් විසින් හොයාගෙන තියෙනවා ශරීරයේ මේ දේ වේගවත්ව දහනය කර ගැනීම සඳහා ගත යුතු ආහාර සහ ආහාර සැලසුම්. මේ බොඩි එක ට්‍රාන්ස්ෆෝමේෂන් වෙද්දී බලපාන ප්‍රධාන සාධක කීපයක් ශරීරයේ දැනගන්න ගන්න. ඔයාගේ weight එක track කරන්න ඕනේ. ඔයාගේ diet එකත් track කරන්න ඕනේ. ඔයා කෙට්ටු වෙන්න කැමති කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔයාගේ මාංශ පේශි වර්ධනය කරගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. Hippo Life නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ resistance band පාවිච්චි කරලා කරන ව්‍යායාම මාලාවක් ගැන. ඉතින් මේ ව්‍යායාම කරලා ඔයාට weight loss එකක් කරගන්නත් පුළුවන්, fat loss එකක් කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් muscle gain එකක් කරගන්නත් පුළුවන්. ඊට අමතරව ඔයාලට මේ ව්‍යායාම කරොත් ඔයාලට සෞඛ්‍ය සම්පන්නව නිරෝගී පුද්ගලයෙක් විදිහට ජීවිත කාලය පුරාවටම බෝනෝන් රෝග වැළඳීමේ අවදානම අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාට මේ resistance band exercise පහ කරලා weight loss එකක් fat loss එකක් කරගන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් ඔයා දෛනිකව ගත යුතු කැලරි ප්‍රමාණය හොයා ගන්න ඕන. ඒක හොයාගත්තට පස්සේ ඒ කැලරි ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි ඔයා පරිභෝජනය කරන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ මේද දහනයක් එහෙමත් නැත්නම් weight loss එකක් වෙන්න පටන් ගන්න. ඊට අමතරව කාබෝහයිඩ්‍රේට් පහළ මට්ටමක තියෙන ඩයට් ප්ලෑන් එකක් ඔයා ඇප්ලයි කරගන්න. එතකොට ඔයාලා තවත් වේගවත් ඔයාගේ මේදේ දහනය කරගන්න පුළුවන්. ලෝකයේ සිටින විවිධ පරීක්ෂකයන් විසින් හොයාගෙන තියෙනවා ශරීරයේ මේදේ වේගවත් දහනය කර ගැනීම සඳහා ගත යුතු ආහාර සහ ආහාර සැලසුම්. ඔයාලටත් පුළුවන් මේවා එකක් පාවිච්චි කරලා ඔයාලගේ ශරීරයේ මේදේ වේගවත් දහනය කර ගැනීමට. ඔයාට මේ resistance band exercise කරලා ඔයාගේ මාංශ පේශි වර්ධනය කරගන්න ඕන නම් එහෙමත් නැත්නම් ඔයාට muscle gain එකකට යන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයා දෛනිකව ගත යුතු කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන්න ඕන. අපි muscle gain එකක් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපි macro nutrients පරිභෝජනය කරන්න ඕන. carbohydrate, protein, fat කියන ඒවා පරිභෝජනය කරොත් විතරයි අපිට අපේ මාංශ පේශි වර්ධනය කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් අපිට මේක macro calculator එකකින් හරියටම calculate කරගන්න පුළුවන්. protein කොච්චරක් ඕනද, carbohydrate කොච්චරක් ඕනද, fat කොච්චරක් ඕනද කියලා. ඉතින් මේ විදිහට කරොත් අපිට වේගවත් මාංශ පේශි වර්ධනයකට යන්න පුළුවන්. අද වෙන විට අපේ රටේ වාර්ෂික මරණ වලින් 80%ක් පමණ ඇති වෙන්නේ මේ බෝ නෝන රෝග නිසා. බෝ නෝන රෝග ඇතිවීමට ප්‍රධානතම හේතුව ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සලකන්නේ ව්‍යායාම නොමැතිකම. ඉතින් ඔයාලට මේ ව්‍යායාම පාවිච්චි කරලා සෞඛ්‍ය සම්පන්නව නිරෝගී පුද්ගලයෙක් විදිහට ජීවිත කාලය පුරාම ජීවත් වෙන්න පුළුවන්. මේ එක්සර්සයිස් කරද්දී අපි එක එක්සර්සයිස් එකක් තප්පර 30ක් කරනවා. තප්පර 30ක් කරලා තප්පර 15ක රෙස්ට් එකක් ගන්නවා. ඒ වගේ සෙට්ස් 3ක් කරලා අපි විනාඩියක රෙස්ට් එකක් ගන්නවා. මේ විදිහට තමයි රෙස්ට් එකයි කරන ටයිම් එකයි තියෙන. ඉතින් මේක තප්පර 30කට වාර 15කට වඩා කරන්න පුළුවන් නම් හොඳයි. කරන්න බැයි නම් ඒක හිමීට අපි ඉම්ප්‍රූව් කරගන්න ඕන. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි එක්සර්සයිස් ටික කරමු. මේ එක්සර්සයිස් කරද්දී resistance band වල light band එකක් ගන්න ඕන. පළවෙනි එක්සර්සයිස් එක තමයි resistance band squat to overhead press. දෙවැනි එක්සර්සයිස් එක තමයි banded lateral walk. ඉතින් මේ banded lateral walk කරද්දී අපිට ස්ක්වොට් පොසිෂන් එකෙන් මම කරන්නත් පුළුවන්. හිතගෙන කරන්නත් පුළුවන්. හිතගෙන කරන්නේ ධනිස් තමයි නැතුව ලොක් කරනකොට අංග ප්‍රමෝෂන් දැන් තමයි කරන්න ඕනේ. ස්ක්වොට් පොසිෂන් එක කරනවා නම් වඩා හොඳයි. තුන්වෙනි එක්සර්සයිස් එක තමයි bench over rows with resistance band.
හතරවෙනි එක තමයි resistant band jumping jack. පස්වෙනි exercise එක තමයි glute bridges with resistant band. අපි ව්‍යායාම කරනවා නම් අපි අනිවාර්යයෙන්ම අපේ ව්‍යායාම සැලසුමට මේ core strengthening exercise ඇතුළත් කරගන්න ඕනේ. එහෙම ඇතුළත් කරගත්තාම ඔයාට ප්‍රතිලාභ ගොඩක් හම්බ වෙනවා. ඔයාලා මේ ව්‍යායාම මාලාව කරලා ඉවර වුණාට පස්සේ හොඳ කූල් ඩවුන් එකක් කරගන්න. මේ බොඩි එක ට්‍රාන්ස්ෆෝමේෂන් වෙද්දී බලපාන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. ජෙනටික්, නියුට්‍රිෂන්, එක්සර්සයිස්, රෙස්ට් ඇන්ඩ් රිකවරි, කන්සිස්ටන්සි ඇන්ඩ් ඩිසිප්ලින්ස් සහ ඉන්ඩිවිජුවල් ස්ටාර්ටින් පොයින්ට් එක මාරම් විදිහට වැදගත් වෙනවා. අපේ මේ බොඩි එක ට්‍රාන්ස්ෆෝමේෂන් කරන්න. මේ ව්‍යායාම කරලා ඔයාගේ බොඩි එක වේගවත් ට්‍රාන්ස්ෆෝමේෂන් එකට යන්න ඕන නම් මම මේ දෙන ගයිඩ්ලයින් එක ඔයාලට මාර විදියට වැදගත් වෙයි. පළවෙනි එක තමයි යථාර්ථවාදී ඉලක්කයක් තියාගන්න. ඒ කියන්නේ නිශ්චිත. අපිට මයින්න පුළුවන්. ඒක සාක්ෂාත් කරගන්න පුළුවන් ඉලක්කයක් වෙන්න ඕන. දෙවෙනි එක තමයි ඔයාගේ ඉලක්කය සාක්ෂාත් කරගන්න හැප වෙන්න ඕන. ඔයාගේ ඉලක්කය සාක්ෂාත් කරගන්න ඔයාගේ චර්යාවන් වෙනස් කරගන්න ඕන. අලුත් පුරුදු ඇති කරගන්න ඕන. තුන්වෙනි එක තමයි ඔයාගේ පෝෂණයට ප්‍රමුඛත්වය දෙන්න ඕන. ඔයාගේ ඉලක්කයට අනුව ඔයාගේ ආහාර සැලසුම ඔයා හදා ගන්න ඕන. ඔයාට එහෙම කරොත් විතරයි ඉක්මනට ඔයාගේ බොඩි එක ට්‍රාන්ස්ෆෝමේෂන් කරගන්න පුළුවන්. හතරවෙනි එක තමයි ඔයාගේ ඉලක්කය සාක්ෂාත් කරගන්න අවශ්‍ය ෆිසිකල් කොම්පෝනන්ට් එක හොයා ගන්න ඕන. එතන එක තමයි ඔයාගේ ශරීරයේ ප්‍රගතිය නිරීක්ෂණය කරන්න ඕන. ඒක කරන්නේ ඔයාගේ ශරීරයේ මෙෂර්මන්ට් ගන්න ඕන. ඔයාගේ weight එක ට්‍රැක් කරන්න ඕන. ඔයාගේ diet එකත් ට්‍රැක් කරන්න ඕන. ඊට පස්සේ ඔයා එක්සර්සයිස් කරන කාලය කරන රෙපිටේෂන් ගානක් ට්‍රැක් කරන්න ඕන. එහෙම කරොත් ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් ඔයාලගේ බොඩි එක ට්‍රාන්ස්ෆෝමේෂන් වෙන විදිහ. මොකද ඔයා හැමදාම ට්‍රැක් කරලා තියෙනවා. ඒක වෙන්නේ නැත්නම් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. resistance band වල ඉතිහාසය ගත්තාම වර්ෂ 1800 අගභාගයේ වර්ෂ 1990 මුල් භාගයේ තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. මේක හදාගෙන තියෙන්නේ රබර් සල්ලේ නල වලින්. මේ කාලේ මේක පාවිච්චි කරලා තියෙන්නේ ෆිසියෝതെරපි ඉස්ලා රෝගීන්ගේ ලෙඩ සුව කිරීම සඳහා. වර්තමානයේ වෙද්දී මේක බහුකාර්ය මෙවලමක් ලෙස පාවිච්චි කරනවා. මේක පාවිච්චි කරාම ස්ට්‍රෙචින් කරන්න, ස්ට්‍රෙන්තින් කරන්න, ඊට අමතරව මේක ආධාරකයක් විදිහට යොදා ගන්න පුළුවන්. එක්සර්සයිස් කරන්න, කොටු එක්සර්සයිස් කරන්න, ස්පීඩ් ස්ට්‍රෙන් කරන්න, පවර් එන්ඩුරන්ස් කරන්න, ඔයගේ විවිධ දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. Fit for Life නාලිකාව තුළින් අද අපි ඔයාලට ගෙන ආවේ රෙසිස්ටන්ට් බෑන්ඩ් භාවිතා කරලා කරන වර්ක්අවුට් එකක් ගැන. මේ වර්ක්අවුට් එක කරලා ඔයාලට ෆැට් ලොස් ට්‍රැක් කරගන්නත් පුළුවන්, weight loss track කරගන්නත් පුළුවන්, එහෙම නැත්නම් muscle gain එකක් කරගන්නත් පුළුවන්. මේ වර්ක්අවුට් එක ගෙදර ඉඳන් කරන්න පුළුවන් වර්ක්අවුට් එකක්. මාත් මේක කරේ ගෙදර ඉඳලා. ඉතින් ඔයාලටත් පුළුවන් මේක ඔයාලගේ ගෙදර කරන්න. කරලා ඔයාගේ ඉලක්කය සාර්ථක කරගන්න. Fit for Life නාලිකාව subscribe කරලා like කරලා bell icon එක click කරලා තියාගන්න. ඔයාලට අපේ අනෙක් වීඩියෝස් බලා ගන්න පුළුවන්.